නේපාලයේ චීන සහ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙනවා. දේශ සීමාව ආසන්නයෙන් ගලා යන බොත්කෝෂ ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලා යාම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇති වී තිබෙනවා. ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් මෙලෙස හිම දියවී යාමට හේතු වී ඇති බවටයි වාර්තා වන්නේ. මෙම ගංවතුර තත්ත්වය නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට දැඩි ලෙස බලපෑ අතර ප්‍රදේශයේ යටිතල පහසුකම් මාර්ග පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති විනාශ වී ගොස් ඇති බවටත් වාර්තා වනවා. මීට අමතරව ටිබෙටයේ අසල්වැසි ගිරොම් ප්‍රාන්තයෙන්ද දැඩි මඩ නායෑම් සහ ජීවිත හානි පිළිබඳව වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර විදේශ සංචාරකයින් 291 දෙනෙකු ඇතුළුව තවත් 400 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවටයි විදේශ මාධ්‍ය වාර්තා කර සිටියේ. උණුසුම් පුවත් ලදසැනින් දැනගැනීමට ලෝකෙ වටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.